කොහොමද ඔයාලට? සුබ දවසක්. අද කුකින් බ්ලොග් එකක් ගෙන් කියලා හිතන් ඉන්නේ. බලමු කොහොම වෙයිද කියලා. සුපර් මාකට් එකට යන්න ලෙස්ට් වෙලා ඉන්නේ. ගිහලා බඩු අරගෙන එන්නම්. එහෙනම් අපිත් එකතු වෙලා ඉන්න. ඉතින් අපි සුපර් මාකට් එකට යන ගමන් ඉන්නේ ළමයි. ඒ අතරේ ඔයාලා බලන්න ලස්සන අපේ මේ ගමේ ලස්සන කන්දක් එහෙම තියෙන්නේ. කන්ද මේ පැත්තට ගොඩක් අය මේ ජපානයත් ඇවිදින්න බලන්න එන පැත්තක්. ඉතින් හරි ලස්සනයි. කන්ද නගින්නේ එහෙම එකපාරක් ගිහිල්ලා තියෙනවා ළමයි. මේ කන්දේ යුෆු දකේ කියලා කියන්නේ කන්දේ නම. අපි දැන් ඉන්නේ බෙප්පු පැත්තට යන ගමන්. අපි මුලින්ම ට්‍රයල් එකට ආව ළමයි ගෙදරට ඕන කෑම බත් ටිකක් එහෙම ගන්න ඕනේ හින්දා. මේක ඇතුළේ ඉතින් ලොකුවට කියන්න දෙයක් නැහැ නෝ. ඔයාලා දන්නවනේ මේකේ තියෙන ඉතින් මොනවද කියලා. අපි දේවලුත් අරගෙන ඊළඟට අපි ඒ ප්‍රයිස් එකට යනවා මේ කොත්තුවක් හදන්න රොටි ගන්න. ඒ vlog එක ඊළඟ එකෙන් ගේන්නම් කියලා හිතන් ඉන්නේ. ඉතින් ළමයි අපි ඒ ප්‍රයිස් එකට ආවා. රොටි එහෙම ගන්න. ඒ ටිකත් අරගෙන ඉතින් දැන් අපි ආපහු ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා ඊළඟට ආයේ ඉතින් දැන් අද නිවාඩු දවසේ ඉඳලා අපි දෙන්නගෙම අද කෑම මොනවා හරි හදා ගන්න ඕනේ. දවස් 3කට විතර ඇති වෙන්න. ඉතින් ඒ ටික ඒකත් මම මේකටම එකතු කරන්න කියලා තමයි හිතන් ඉන්නේ. බලමු අපි. ඔයාලා කියන්න බලන්න ළමයි අපේ ගම ලස්සනයිද කියලා. එහෙනම් මෙතන ඉඳලා බලන්නකො ලස්සන කන්දේ. ළමයි පේනවනේ ලස්සන කන්ද. හරිම ලස්සන කන්දක් වීම වටවෙච්ච තැනක තමයි අපි ඉන්නේ. ඉතින් ඇත්තටම හරිම මේ මානසික සුවයක් ඇත්තමයි. නිවාඩු දවසට උනත් මේ ගෙදරින් එළියට බහිනකොටම තියෙන්නේ ලස්සනට කන්ද පේන්නේ. ඉතින් ආසයි. දැන් ගෙදර යන ගමන් ඉතින් කල්පනාවක් දාගෙන යනවා සින්දුවක් අහගෙන. ඉතින් ළමයි ආපු ගමන් කෑම හදන්න ඕන ටික ඔක්කොම දේවල් මේ ලෑස්ති කරලා ගත්තා. චිකන් හදනවා. ඊට පස්සේ පරිප්පු කරියක් හදනවා. ඊට පස්සේ අලයි බොන්චි එකට දාලා බැදුමක් වගේ හදනවා ළමයි. එච්චරයි මහන්සි වැඩි අපි වැඩ කරලා ඉතින් අද නිවාඩු දවසේ දෙක තුනක් හදාගත්තම ඇති කියලා හිතුණා. ඔය දැන් චිකන් එක හැදෙන ගමන් තියෙන ළමයි. ඉතින් බලන්නකෝ මං හදපු කෑම. පරිප්පු චිකන් බොන්චි තියනවා තෙල් දාලා. ඉතින් රස පාටයිනේ. ඉතින් ළමයි මං දවස් 3කට අද කෑම හැදුවා. අද නිවාඩු දවසේ. ඉතින් නිවාඩු දවසේ උයන්න ඕන හින්දා ඉවුවා. ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. එහෙනම් ඊළඟ vlog එකකින් හම්බෙමු. අද මෙතනින් මේ vlog එක ඉවරයි. ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මාව subscribe කරලා මට support එකක් දෙන්න. එහෙනම් ගිහින් එන්නම්. Bye.